1988 වසරේදී සෝවියට් සොල්දාදුවන් තමන් සතු පතුරම් උතුරවන වතුර බඳුනකට දමා පසුව ඒවා සතුරාට අලෙවි කළ බව ඔබ දැන සිටියාද? 1988 වර්ෂයේ සෝවියට් සොල්දාදුවන් දැඩි ආහාර හිඟයකින් පෙරළුණු නිසා ඔවුන් ආහාර ලබා ගැනීම වෙනුවෙන් ඇෆ්ගන් වෙළෙන්දන් සමග සජීවී පතුරම් හෝමාරු කර ගැනීමට පටන් ගත්තා. නමුත් මේ හරහා සතුරන් සන්නද්ධ වන බව තේරුම් ගත් ඔවුන් අපූර්ව උපක්‍රමයක් භාවිතා කළා. ඒ පතුරම් උතුරවන වතුරේ තැන්වීම. එමගින් පතුරම් තුළ ඇති වෙඩිබින අක්‍රිය වන බව ඔවුන් විශ්වාස කළා. මෙලෙස සකස් කළ පතුරම් සතුරා අතට පත් වූ විට ඒවා පත්තු නොවීම හෝ තුවක්කු තුළම පෝරා යාම සිදු වුණා. සෝවියට් සොල්දාදුවන් රසවත් ආහාර භුක්ති විඳින විට සතුරා අතරමං වූයේ එලෙසයි.